ඉතින් ඊයේ ශ්‍රී ලංකාව ස්ටඩන් වීසා වලට ඔස්ට්‍රේලියාවේ කන්ට්‍රි ඇසෙස්මන්ට් ලෙවල් අතින් ලෙවල් 1 වුණා. ගොඩක් හොඳ නිවුස් එකක්. නමුත් ඕකේ ඇතුළාන්තය ගැන තමයි මම කතා කරන්න බැලුවේ. මොකද සමහර අය දන්නේ නැතුව ඇති මේක කොහොමද වර්ක් අවුට් වෙන්නේ කියලා. ඉතින් ඇසෙස්මන්ට් ලෙවල්ස් ගත්තොත් ලෙවල් 1 ඉඳන් 3 වෙනකන් තමයි තියෙන්නේ. ඔක කන්ට්‍රි එකකට තියෙන්නත් පුළුවන්, ඊළඟට යුනිවර්සිටි එකකට තියෙන්නත් පුළුවන්. මොකද්ද මේ කන්ට්‍රි ඇසෙස්මන්ට් ලෙවල් එකක් සහ යුනිවර්සිටි ඇසෙස්මන්ට් ලෙවල් එකක් කියන්නේ? ලෙවල් එකක් කියන්නේ ඒගොල්ලෝ ඩිසයිඩ් කරනවා ඔයාගේ කන්ට්‍රි එකේ රිස්ක් එක සහ යුනිවර්සිටි එකේ රිස්ක් එක. ඩිසයිඩ් කරන ෆැක්ටර්ස් අතින් ගත්තොත් ඔගොල්ලගේ කන්ට්‍රි එකට එක්සාම්පල් එකක් විදිහට කන්ට්‍රි එකක් ගත්තොත් කන්ට්‍රි එකේ කොච්චර වීසා රිෆියුසල්ස් කියන්නේ ෆ්‍රෝඩ් වීසා රිෆියුසල්ස් වෙන්න පුළුවන්, නන් ෆ්‍රෝඩ් වීසා රිෆියුසල්ස් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වීසා ස්ටුඩන්ට් වීසා කැන්සලේෂන්ස් වෙන්න පුළුවන්. ඒ වගේම ස්ටුඩන්ට් වීසා එකකින් ඇවිල්ලා අන්ලෝෆුල් නන් සිටිසන්ලා කොච්චරක් ඉන්නවද කියන එක වෙන්න පුළුවන්. ඊළඟට ස්ටුඩන්ට් වීසා එකකින් ඇවිල්ලා රිෆියුජි කන්වර්ට් කරපු පර්සන්ටේජ් එක කොච්චරක් ඉන්න පුළුවන්ද වෙන්න පුළුවන්. ඉතින් ඔය කියන ෆැක්ටර්ස් වලින් තමයි කැල්කුලේට් කරලා කන්ට්‍රි ඇසෙස්මන්ට් ලෙවල් එකක් සහ යුනිවර්සිටි ඇසෙස්මන්ට් ලෙවල් එකක් දෙන්නේ. ඉතින් ශ්‍රී ලංකාවට ලෙවල් 1 දීලා තියෙනවා. ඒ කියන්නේ කෙටියෙන් කිව්වොත් ශ්‍රී ලංකාව ඇවිල්ලා කන්ට්‍රි එකක් විදියට ස්ටුඩන්ට් වීසා වලට ලෝ රිස්ක් කන්ට්‍රි එකක් විදියට තමයි අයිඩෙන්ටිෆයි කරගෙන තියෙන්නේ. හැබැයි ඕකේ සමහර තැන්වලදී මම දැක්කා ෆන්ඩ්ස් සහ ඉංග්ලිෂ් සමහරට ඕනේ නැති වෙයි කියලා. ඒකේ ඇත්තක් තියෙනවා. නමුත් ඒකේ අනිත් පැත්ත තමයි ඔයා ස්ටුඩන්ට් වීසා එකක් ඇප්ලයි කරද්දී ජෙනුයින් ස්ටුඩන්ට් රික්වයර්මන්ට් කියලා එකක් තියෙනවා. ජෙනුයින් ස්ටුඩන්ට් රික්වයර්මන්ට් එක හැම ඇසෙස්මන්ට් ලෙවල් කන්ට්‍රි එකට සහ යුනිවර්සිටි එකට අදාළ වෙනවා. ඉතින් ওই ජෙනුයින් ස්ටුඩන්ට් රික්වයර්මන්ට් එක ඇතුලේ ඒක ඩිස්ක්‍රිෂන් එකක්. ඒ කියන්නේ කේස් ඔෆිසර්ට තියෙන ඩිස්ක්‍රිෂන් එකක්. යාට ඕන දේවල් අහන්න පුළුවන් වගේ ජෙනුයින්නස් එක චෙක් කරන්න. ඉතින් එතනදී ගොඩක් වෙලාවට ඔයා ෆන්ඩ්ස් නොදී වීසා එකක් දැම්මත් කේස් ඔෆිසර්ට පුළුවන් ඔයාගේ බෑග්ග්‍රවුන්ඩ් එක බලලා ඔයාට ටියුෂන් ෆී එකක් පේ කරන්න කැපැසිටි එකක් තියෙනවද, ඔස්ට්‍රේලියාවේ ඇවිල්ලා ජීවත් වෙන්න කැපැසිටි එකක් තියෙනවද ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් එකට කියලා ෆන්ඩ්ස් අහන්න. ඒක බලන්න හොඳට වීසා එකක් කරද්දි ෆන්ඩ්ස් තියෙන එක හොඳයි කියලා මට නම් හිතෙන්නේ. ඊළඟට ඉංග්ලිෂ් රික්වයර්මන්ට් එකත් ඇසෙස්මන්ට් ලෙවල් 1 කියන්නේ සාමාන්‍යයෙන් යුනිවර්සිටි එකට ඩිසයිඩ් කරන්න පුළුවන් MOI සහ LOI එකක් දෙනවද කියලා. ඉතින් එහෙම දීලා තිබුණත් ඔයාගේ බෑග්ග්‍රවුන්ඩ් එක බලලා කේස් ඔෆිසර් අවශ්‍ය වුණොත් එයාට පුළුවන් වීසා එකට වෙනම ඉංග්ලිෂ් රික්වයර්මන්ට් එකක් තියෙනවා. ඒ වීසා එකේ ඉංග්ලිෂ් රික්වයර්මන්ට් එක මීට් වෙනවද නැද්ද කියලා බලන්න. I think ඔයා ස්ටුඩන්ට් වීසා එකක් කරනවා නම් ෆන්ඩ්ස් තියෙනවා නම් ෆන්ඩ්ස් පෙන්නන්න, ඉංග්ලිෂ් කරලා තියෙනවා නම් ඉංග්ලිෂ් පෙන්නන්න. මොකද ඕක මැද්දෙන් ඔයාගේ වීසා එක ප්‍රොසෙස් වෙද්දී ඇහුවොත් ඔයාට දෙන්න නැති වුණොත් ගොඩක් වෙලාවට වීසා එක රිස්ක් එකක්. ඉතින් ඒක හින්දා ඇසෙස්මන්ට් ලෙවල් 1 උන එක හොඳයි. නමුත් ස්ටුඩන්ට් වීසා එකක් කරනවා නම් බලන්න. මොකද ශ්‍රී ලංකාව ගත්තොත් ඉකොනොමික් අතින් ලිවින් ස්ටෑන්ඩඩ්ස් ටිකක් අඩුයි. ටිකක් නෙමෙයි ගොඩක් අඩුයි. එතකොට ගොඩක් වෙලාවට ජෙනුයින් ස්ටුඩන්ට් රික්වයර්මන්ට් එක ගත්තාම කේස් ඔෆිසර් කෙනෙක් දන්නවා ඇෆෝඩබිලිටි එක සාමාන්‍ය ලෝ ප්‍රසන්ටේජ් එක තියෙන කියලා. ඉතින් ඇෆෝඩබිලිටි එක ලෝ ප්‍රසන්ටේජ් එක තියෙන රටකින් ස්ටුඩන්ට් වීසා එකක් දැම්මහම ජෙනුයින් ස්ටුඩන්ට් රික්වයර්මන්ට් එක ඇතුලේ ලෝ රිස්ක් උනත් ඒගොල්ලන්ට පුළුවන් වාගේ ෆයිනෑන්ස් බෑග්ග්‍රවුන්ඩ් එක සහ ඉංග්ලිෂ් කතා නොකරන රටක් හින්දා ඉංග්ලිෂ් රික්වයර්මන්ට් එක අහන්න.